Cô caro card. අපිට ගෙන්නන්නත් නෑ මුකුත් නැහැ In 400 meters, turn right. සුබ දවසක් කාලේ හැමෝටම ඔන්න මේ vlog එක මේ අවුරුද්දේ ජනවාරි ගෙනාවට අපි මේ travel එක organize කරගත්තේ ගිය අවුරුද්දේ දෙසැම්බර්. ඔන්න ඉතින් මේ trip එක ශනිකව දාගත්ත trip එකක් නෙවෙයි. මේක අපි මාස 3කට කලින් වගේ ඉඳන් plan කරලා dates fix කරගෙන දාගත්ත trip එකක්. ඔයාලා thumbnail එක දැක්කනම් අනිවාර්යයෙන්ම දන්නවා අපි කොහෙද යන්නේ කියලා. ඉතින් අපි මේ ගමන යන්න තීරණය කරේ ට්‍රේන් එකේ එයාපෝට් එක දක්වා. ඒකත් හොඳ එක්ස්පීරියන්ස් එකක් වුණා. ජපානයේ නිතරම දකින දෙයක් තමයි අපි ලොකු ලැගේජස් දාගෙන ට්‍රේන් එකේ ගමන් කරන මගින්. ඇත්තට මේක කොච්චර අමාරුයිද කියන එක අපිට තේරුණේ අපිත් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ගියව නිසා. ඉතින් මෙන්න මේ විදිහට ලැගේජස් ඔක්කොම ට්‍රේන් එකට දාගෙන අපි ඊළඟ ස්ටේෂන් එකට යන්න තමයි මේ රෙඩි වුණේ. දැන් අපි ඊළඟ ස්ටේෂන් එකට යනවා. එළිය හොඳටම සීතල තිබුණත් ට්‍රේන් එක ඇතුලේ නම් එච්චර ලොකුවට සීතල දැනුන්නේ නැහැ. දෙසැම්බර් කියන්නේ ජපානයේ සීතල කාලේ. ඉතින් ඒකත් විඳ දරාගෙන දැන් අපි ඉක්මනට යනවා. මොකද අපි එනකන් තව කට්ටියක් එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නවා. බලමු ඒ කවුද කියලා. අපි දැන් ස්ටේෂන් එකෙන් බැහැලා ඊළඟ ට්‍රේන් එක ගන්න යන්න ඕනේ එයාපෝට් එක දක්වා. පැති දෙකක තමයි ස්ටේෂන් දෙක තිබුණේ. ඉතින් මේ විදිහට අපි ඇවිදගෙන යන්න ඕන ඊළඟ ස්ටේෂන් එක ගන්න. දැන් ඔන්න අපි එයාපෝට් එකට ආවා. මේ වෙනකොටත් අපේ නංගි හැම වෙලෙට එයාලා තමයි අපි එනකම් මෙච්චරලා එයාපෝට් එකේ හිටියේ. මේ ඉන්නේ අපේ චූටි පැටියා. චූටි පැටියත් එක්ක ඉතින් දැන් අපි ඊළඟට ෆ්ලයිට් එකට නගින්න යන දැන් චෙක් ඉන් වෙන්න හදන්නේ. කොහෙද යන්නේ? මම මාලේ යනවා. ඔය කොහෙද යන්නේ? ඔය කොහෙද යන්නේ? ලිප්ස්ටික් ටික ගන්න තමයි. හායි හිනා වෙන්න. හිනා වෙලා හායි කියන්න. ඔය කොහෙද යන්නේ? පුතා කොහෙද යන්නේ? අම්මා බලන්නද යන්නේ? අම්මා බලන්නද යන්නේ? අම්මා. අම්මා කියන්නේ? අම්මේ ජීවිතෙත් ඉන්නවා. අම්මා කියන්නේ? අම්මා කියන්නේ? ඔන්න දැන් අපි check in වෙලා gate එක ගාවට යනවා flight එකට board වෙන්න. මේ යන අතරමඟ අපි කෑම ಜಾති ආරාමේව ටිකක් ගත්තා. ඒවත් අරගෙන දැන් අපි ඉස්සරහට යනවා. මෙතනදී මෙහෙම හෙමින් ගියාට අපි හැමදාම flight එකට නගිනකොට ෆයිනල් කෝල් එකක් දීලා අපේ නමුත් ඇනවුන්ස් කළා. හැමදාම මේක අපිට වෙන දෙයක්. ඉතින් ඕක ගැන කතා කර අපි ඉස්සරහට යනවා. අපි මේ ගන්න යන්නේ ට්‍රාන්ස්ලිට් ෆ්ලයිට් එකක් චයිනාවල. පැයයි විනාඩි 20ක වගේ ට්‍රාන්සිට් ටයිම් එකක් තියෙන අපිට චයිනාවල. දැන් අපි බෝඩ් වෙන්න යන ගමන් ඉන්නේ ෆ්ලයිට් එකට. මේ වෙනකොටත් ෆයිනල් කෝල් එක අපිට දීලා ඉවරයි. ඉක්මනට දැන් ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න හදන්නේ. ෆ්ලයිට් එකට නැගලා අපි දැන් වාඩි වුණා. තව විනාඩි 10ක් වගේ තියෙන ටේක් ඔෆ් කරන්න. ඊට කලින් ෆ්ලයිට් එක ඇතුලේ මෙමරිස් වලට එවන්යාගේ ලස්සන ෆොටෝස් ටිකක් අපි ඇඩ් කරගත්තා. මේ තියෙන්නේ පළවෙනි ෆ්ලයිට් එකේදී අපිට ලැබුණු මීල් එක සහ මේ තියෙන්නේ දෙවෙනි ෆ්ලයිට් එකේදී අපිට ලැබුණු මීල් එක. කියන්න ඕනේ මෙතනදී මට ට්‍රාන්සිට් එකේදී වීඩියෝ මුකුත්ම ගන්න හම්බුන්නේ නැහැ. මොකද පොඩි ප්‍රශ්න වගේක් වුණා එයාපෝට් එකේදී ට්‍රාන්සිට් ටයිම් එකේදී. ඉතින් ඒ පැය විනාඩි 20ම ගත කරේ අපි ඒ ප්‍රශ්න එක. ඉස්සරහට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මොන වගේ ප්‍රශ්න වලටද අපි මුහුණ දුන්නේ කියලා. මේ ෆ්ලයිට් එකේ පැය 6:00ක් වගේ ගත කළා. ඔන්න දැන් අපි ආවා අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට. බලන්නකො කොහෙටද ආවේ කියලා. හරි කාලාලම්පූර් මැලේසියා කාලාලම්පූර් වලට තමයි දැන් අපි ගොඩ බහින්න හදන්නේ. මේ ගොඩ බැස්ම කියනවා නම් හරිම එක්සයිටඩ්. මොකද අවුරුදු එකමාරකින් විතර අම්මවයි නංගිවයි අපි දැකලා තිබුණ නැහැ. ඒ නිසා ඒගොල්ලොත් අපේ මේ දවස්
කීපය ගත කරන්න අපිත් එක්ක එකතු වෙනවා. ඒ හින්දා ඒ දෙන්නව බලා ගන්න ඉක්මනටම එයාලා ඉන්න තැනට යන්න තමයි අපි අයිඩියා කරගෙන ඉන්නේ. දැන් මේ විදිහට ඉමිග්‍රේෂන් ක්ලියර් වෙලා එයාපෝට් එකෙන් එළියට එන්න ඕන. එළියට ඇවිල්ලා බඩුත් අරගෙන අපිව ගන්න ගයිඩ් කෙනෙක් ඇවිල්ලා හිටියා. අපේ ට්‍රැවල් එක ඕගනයිස් කරලා දුන්න ආයතනයේ ට්‍රැවල් මෝ ආයතනයේ. දැන් එයාත් එක්ක පැයයි විනාඩි 20ක විතර රයිඩ් එකක් තියෙනවා අපි ඉන්න හොටෙල් එකට. එතනට යන ගමන් ඉන්නේ. මම මේක අවස්ථාවක් කරගන්නවා අපේ ට්‍රැවල් එක ඕගනයිස් කරලා දුන්න ට්‍රැවල් මෝ ආයතනයේ දිනිති සහ හදිල් කියන දෙන්නටම මොකද අපේ ට්‍රැවල් එක ඒ දවස් 5 ටයිමින් මැනේජ් කරලා හොඳටම එන්ජොයි කරන්න පුළුවන් විදිහට අපිට මේ ට්‍රැවල් එක ඕගනයිස් කරලා දුන්නා. Thank you very much every supporting and caring for us. අපි මෙතනදී බුකින් දැම්මේ මෙට්‍රෝ ස්ටාර් කියන හොටෙල් එකට. මේක බජට් හොටෙල් එකක්. ඒක අපේ රික්වෙස්ට් එක. මොකද අපි දවල්ට හොටෙල් එකේ නැහැ. නිදිය ගන්න පැය කීපයට විතරයි හොටෙල් එකේ රැඳෙන්නේ. ඒ නිසා ඉතින් ලොකු බජට් එකකට යන්න අපිට අවශ්‍ය වුණේ නැහැ. ඒ නිසා එයාලට අපි රික්වෙස්ට් කරේ බජට් හොටෙල් එකක් අපිට arrange කරලා දෙන්න කියලා. දැන් අපි චෙකින් වෙන්න හදාන්නේ හොටෙල් එකට. මේ වෙනකොටත් අම්මයි නංගි හොටෙල් එකට ඇවිල්ලා ඉන්නේ. හැබැයි එයාලා දන්නේ නැහැ අපි එන ටයිම් එක කීයද කියලා. මේ වෙද්දි වෙලාව පාන්දර 2:00 විතර ඇති. බලමු අම්මගේ රියැක්ෂන් එක කොහොමද කියලා අපිව දැක්කහම. අමුතුවෙන් කියන දෙයක් නැහැ. අවුරුද්දකට එකමාරකට පස්සේ ගෙදර කට්ටියව දැක්කහම මේ තියෙන හැඟීම මොන වගේද කියලා. අනේ දෙයියනේ කියන කනගාටුයි. මෙතනදී මට ගොඩාක් වීඩියෝ කරගන්න මග ඇරිලා තිබුණා. හැබැයි එකතු කරගත්ත පුංචි වීඩියෝ ක්ලිප්ස් ටිකකින් මේ vlog එක හදන්න හිතුවා. ෆ්ලයිට් එකේ මීල් එකෙන් පස්සේ අපි මුකුත්ම කාලා හිටියේ නැහැ. ඒ නිසා අපි තීරණය කරා ඉක්මනට එළියට ගිහිල්ලා මොන හරි ටක් ගාලා බඩට දාගෙන එන්න ඕනි කියලා. මෙන්න මේ වගේ රූම් තමයි රූම් එක තිබ්බේ. ඉතින් කම්ෆර්ටබල් රූම් එකක්. අපි මේ දවස් 5 ඉන්නේ මෙන්න මේ රූම් එකේ. 2 hours later. ඊළඟට අපි කෑම කාලා දැන් අපි හොටෙල් එකට ආවා. ඇවිල්ලා මේ ටයිම් එක අපි යොදාගත්තා. අපි ගෙනාවු තෑගි බලන්න. මෙන්න මේ gift එක එව්වේ මල්ලි අපේ නංගිට. එයාත් ඉන්නේ ජපානේ. එයාට නිවාඩු ගන්න බැරි වුණා මේ ට්‍රිප් එක වෙනුවෙන්. ඒ නිසා එයා අපි අතේ නංගිට gift එකක් එව්වා. බලමු නංගිට මොන වගේ gift එකක් හම්බුණාද කියලා. මම ඔයාලට කලිනුත් කිව්වා චයිනා එයාපෝට් එකේදී අපි පොඩි ගැටලු කීපයක් වුණා කියලා. මෙන්න මේ gift box එක ඇතුලේ power bank එකක් තිබිලා ඒක check in වලදී අහුවෙලා එතන චොඩි ප්‍රශ්න වගේක් වුණා. ඉතින් ඒ නිසා ඒකත් solve කරගෙන තමයි අපිට එයාපෝට් එකෙන් එළියට එන්න උනේ. ඒ හින්දා චුට්ටක් late වුණා. එතන ඒ නිසා වීඩියෝ කරගන්න බැරි වුණා කියලා මම කලිනුත් කිව්වා. හරි දැන් අපි බලමු gift එක මොකක්ද කියලා. මොන වගේ gift එකක් හම්බෙන්නේ නැද්ද? මොකද්ද මෙයාගේ රියැක්ෂන් එක කියලා වීඩියෝ එකේම බලාගෙන යමු ඉස්සරහට.
Pro Max එක. නංගි යාගේ තෑග්ග බලන අතරේ බලන්නකො අපේ අම්මා මොකද කරන්නේ කියලා. ඉතින් එයා අපි වෙනුවෙන් එකතු කරලාගෙන ආපු තෑග්ගේ මේ වෙලාවේ තමයි එයා අපිට දුන්නේ. එයාගේ ප්‍රථම රාජකාරිය උනේ ඔන්න ඔය තෑගි ටික අපි අතරට බෙදා දෙන එක. ඉතින් එයා ඒ වගේම තවත් රසම රස කෑම එකක් හදාගෙන ඇවිත් තිබුණා. කෙහෙල් කොලේ රසම රස බත් එකක්. ඉතින් අපිට කන්න හම්බෙන්නේ හරිම අඩුවෙන් කෙහෙල් කොලේ ඔතපු බත් එකක්. ඉතින් ඒකත් මේ වෙලාවේ අපි දිග අරගෙන කෑවා. මොකද ඒකේ වීඩියෝ නම් ගන්න බැරි වුණා. අපි පොර කකා කෑම එක කාපු නිසා. 6 විතර වෙනකන් ඇහැරගෙන ඉඳලා පැයක විතර පොඩි නැප් එකක් දාලා අපි ගියා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. අපි හිටපු හොටෙල් එකේ ඉඳගලා කුලාලම්පුර් ටවුන් එක මෙන්න මේ වගේ view එකක් තමයි අපිට පෙනුනේ. බලන්නකෝ කොහොමද ලස්සනයිද කියලා. බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ අපිට ෂෙඩියුල් එකක් තිබුණේ සිටි ටුවර් එක. එතකොට අපි තීරණය කරා 10 මාට වගේ හොටෙල් එකෙන් පිටත් වෙලා ඒ දවස් ඇතුළත අපි හිටපු සිටි එකේ කියන්නේ කුලාලම්පුර් සිටි එකවට තියෙන විසිට් ප්ලේස් ටික ඉක්මනට ඉවර කරගන්න ඕනි කියලා. දැන් අපි මේ යන්නේ මැලේසියාවේ රජු දැනට ජීවත් වෙන මාලිගාව බලන්න. මේකත් මැලේසියාවේ අයිකන් ප්ලේස් එකක්. හරිම ලස්සන තැනක්. මේ තියෙනවට වැඩිය ගොඩාක් ඈතින් තමයි මාලිගාව පිහිටලා තියෙන්නේ. අපිට දැනගන්න ලැබුණ විදිහට නම් මේ වෙනකොටත් ඒ රටේ රජතුමා මේ මාලිගාවේ ජීවත් වෙනවා. ඔන්න මේ වගේ ලස්සන මතක ගොඩාක් මේ තැනදිත් අපි එකතු කරගෙන අපි ගියා ඊළඟ ප්ලේස් එක බලන්න. බලන්නකෝ අපි ඊළඟ ප්ලේස් එක මොකද්ද කියලා බලන්න ගියපු. ඕනම රටක රණවිරුවන්ට තියෙන තැන අවිවාදයක් නෑ. ඇත්තටම දෙවිවරුන්ට හා සමානව සලකනවා. ඉතින් මැලේසියාවෙත් රණවිරුව වෙනුවෙන් වෙන් වෙච්ච තැනක් තියෙනවා ලංකාව වගේම. අපි දැන් ආවේ රණවිරු ස්මාරකය බලන්න. මෙන්න මේ බලන්නකො මාරම ලස්සන තැනක්. එතන හරිම ක්ලාම් නිදහස් පරිසරයක් තියෙන ලස්සන තැනක්. මේකෙන් පස්සේ අපි ගියේ ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වයර් එක බලන්න. පෘතුගීසීන්ට යටත් වෙලා තිබුණ කාලේ ඉදි කරපු බිල්ඩින් කීපයක්ම මේ ආවට දැක ගන්න පුළුවන් වුණා. හරිම ලස්සන තැනක්. ඊළඟ විසිට් එක කේල් ටවර් එක. ඒකත් නෙළුම් කුළුණ වගේ තැනක්. හරිම ලස්සනයි. එතනත් ෆොටෝ කීපයක් එකතු කරගෙන ඊළඟට මම මගේ ජීවිතේ යන්න ආසාවෙන් හිටපු තැනට තමයි ගියේ. ට්වින් ටවර්ස්. මං හරිම ආසාවෙන් හිටපු තැනක් තමයි ට්වින් ටවර් එක. මගේ ඇස් දෙකෙන්ම මට දැක ගන්න. මොකද ෆොටෝස් වල වීඩියෝස් වල ගොඩාක් අපි සමාජ මාධ්‍ය දාලා වල දැකලා තියෙනවා. හැබැයි මට වාසනාව හම්බුණා මගේ ආශාව ඒ හීනය ඉෂ්ට කරගන්න. අපි මේ සිටි ටුවර් එකේ වැඩිම වෙලාවක් ගත කරපු ප්ලේස් එක තමයි ට්වින් ටවර් එක. මන් දන්නේ කියන්න ෆොටෝස් ගත්තා, වීඩියෝස් ගත්තා, ඔයගේ ගොඩාක් දේවල් එතන කරා. ඊළඟට අපි යනවා චොක්ලට් ෆැක්ටරි එකක් බලන්න. චාලිගේ චොක්ලට් ෆැක්ටරි එක නෙමෙයි, මැලේසියාවේ කුලාලම්පුර වල තියෙන චොක්ලට් ෆැක්ටරි. මෙතන එවලෙම චොක්ලට් හදලා දෙන තැනක්. ඊට පස්සේ මෙතන අලුතෙන් ෆ්ලේවර්ස් වර්ග එකතු වෙලා තිබුණා. මෙතන තිබුණා දුලියන් මික්ස් වෙච්ච චොක්ලට් එකක්. මාරම රසයි ඒක. මාරම රසක් තිබුණේ. අලුත් අත්දැකීමක් අපිටත්. හරිම රසයි. ඉතින් ඒ චොක්ලට් උනොත් කීපයක් අපි අහපව් ගේන්න එකතු කරගෙන ආවා.
චොක්ලට් ෆැක්ටරි එක බලලා අපි ආපහු හොටෙල් එක ගාවට ආවා. ඊට පස්සේ හොටෙල් එක ළඟම තිබ්බ හනීෆා shopping mall එක. ඉතින් චුට්ටක් ගිහිල්ලා බැලුවා අපිත් මොනවද හනීෆා shopping mall එකේ තියෙන්නේ කියලා. හරි famous shopping mall එකක් මේක. ඇත්තටම නැති දෙයක් නැහැ. හැමදේම වගේ තිබුණා. චොක්ලට් වර්ග, perfume වර්ග ගොඩාක් තිබුණා. ඊට පස්සේ jewelries, ඊට පස්සේ bags හැමදේම මේ shopping mall එකේ තිබුණා. ඉතින් ඔයාලා ගියොත් අනිවාර්යෙන් හනීෆා shopping mall එකට යන්න අමතක කරන්න එපා. ඉතින් එළියට එනකොටම අපි දැක්ක 7-Eleven එකක් තියෙනවා. ඉතින් පොඩ්ඩක් ඒකටත් ගිහින් බලමු මොනවද තියෙන්නේ. ජපානි කන්වීනියන්ස් ස්ටෝර් එක වගේමද මැලේසියාවේ 7-Eleven එකක් කියලා චුට්ටක් බලන්න ඇතුළට ගියා. මෙන්න මේ වගේ තමයි තිබුණේ. ඊට පස්සේ අපි ආය පාර දිගේ ඇවිදගෙන යනකොට අපිට හම්බුණා ස්ට්‍රීට් ෆුඩ් ලේන් එකක්. මේක 6ට 7ට වගේ තමයි ඕපන් කරනවා කියලා කිව්වේ. හැබැයි මේ වෙද්දිත් අපි කෑම කාලා හිටපු නිසා බඩේ ඉඩක් තිබුණ නැහැ කන්න. මෙන්න මේ විදිහට ඉතින් ඒ වුණාට කෑම මොනවද තියෙන්නේ අපිට ඊළඟ දවසේ හරි කන්න පුළුවන් දේවල් මෙතන තියෙනවද කියන එක බලන්න චුට්ටක් අපි ඇවිදගෙන ඉස්සරහට ගියා. රස කෑම ගොඩාක් තිබුණා. දැක්කම හිතනවා මේවා රස ඇති කියලා. හැබැයි try කරන්න උන්නේ නැහැ. try කරෙත් නැහැ. මොකද බඩේ ඉඩ තිබුණේ නැති නිසා මේවා කන්න. ඉස්සරහට ඇවිදලා යනකොට අපි දැක්ක කුරුම්බා තියෙනවා. ඉතින් කුරුම්බා ගෙඩියකුත් කාලෙකින් බීලා තිබුණ නැති නිසා කුරුම්බා ගෙඩියකුත් කපාගෙන අපි ඉස්සරහට යනකොට ඔන්න නංගිලා නැවතිලා තිබුණා අච්චාරු කඩයක් ගාව. ඒකේ අපි දැක්ක නොදැක්ක කාපු නොකාපු හැම જાතියෙම පළතුරු මෙතන තිබුණා. ඒක අපිට ඕන විදියට ෆ්ලේවර් කරගෙන හදා ගන්න පුළුවන් ෆැසිලිටි එකක් එතන තිබ්බා. ඉතින් අපි යනකොටත් එතන නංගිලා පළතුරු එකතු කරලා රසම රස අච්චාරුවක් හදන ගමන් හිටියේ. දැක්කහමත් කටට කෙල වුණනවා. මාරම රසයි මේ පළතුරු සහ මේ අච්චාරුව හැදිලෙනකොට මන් දන්නේ මොනවා ඒ මික්ස්චර්ස් වලට දාලා තිබුණාද කියලා. හරිම රසයි. ඒ පළතුරු අච්චාරු කඩේම අනිත් පැත්තේ ආයෙත් තිබුණ මෙන්න වගේ ස්වීට්ස් වර්ග. ඉතින් මේකත් රින්ගිට් 5කට වගේ අපිට ගන්න පුළුවන් වුණා. හැම જાතියෙම අච්චාරු අපිට කැමති විදිහට කප් එකකට එකතු කළා. ඒකේ බර අනුව තමයි එයාලා ඒ ගාන තීරණය කරන්නේ. මේ තියෙන්නේ එයාලා අපිට කුරුම්බ ඩ්‍රින්ක් එක දාලා දීපු විදිහ. කොච්චර බඩ ඉඩ නැති වුණත් මේ වගේ අච්චාරු කෝපයක් දැක්කහම ඉවසන් ඉන්න පුළුවන් කාටද? ඊට පස්සේ අපේ නාංගි බබාට ඕන වුණා ස්වීට් අච්චාරුවක් කන්න. හිමීට ඉතින් එයා දැන් ස්වීට් අච්චාරුව අයියත් එක්ක තමයි තෝරන්න ගියේ. රස මාස්මෙලෝස් වර්ග, ජුජුබ්ස් වර්ග, ටොෆී වර්ග, කිරි ටොෆී හැමදේම මේ ස්වීට් අච්චාරු වෙරයිටිස් වල තිබුණා. මේ ස්වීට් අච්චාරු වලත් මිල රින්ගිට් 5ක් වගේ වුණා. ඒ කප් එකක් ග්‍රෑම් 100ක් වගේ ඒ කප් එකකට අල්ලනවා. ඒ ග්‍රෑම් 100ම රින්ගිට් 5ක් වගේ මිලක් තමයි අපිට ගියේ. මේ දෙන්නටත් ඇත්තටම හිතා ගන්න බෑ කොයි වගේ දේවල් වලින්ද තෝරගන්න ඕනි කියලා. පොඩි අය ආසයි ඉතින් මේ වගේ ස්වීට්ස් වර්ග රස බලන්න. ඊට පස්සේ එතන මෙහා පැත්තේ තිබුණ පළතුරු වේලලා හදපු අච්චාරු වර්ග මාරම රසයි ඒක. ඔන්න ඔයාලෝයේ කලින් රතු පාටට දැක්කේ දෙලුම් වලින් හදපු අච්චාරුවක්. ඒකත් මාරම රසයි. මේ රසවල් කටට හුරු වුණාට මොනවද කියන්න ඇත්තටම හිතා ගන්න බැරි තරම් ඒක මාරම රසයි. ඇඹුල් රස, ලුණු රස, සීනි රස එකට මික්ස් වෙච්ච මාරම රසක් මේ අච්චාරු වල තිබුණේ. ඇත්තටම ඒ කඩවල වල අපි අතරමං වුණා කිව්වොත් හරියටම හරි. හොඳම දේ තමයි මෙතන හැමදේම අපිට කාලා බලලා රස බලලා කැමති නම් අපිට මේ කප් එකට දාගන්න පුළුවන්. මේ කප් එක අපිට උනේ රින්ගිට් 8ක් වගේ මුදලක්.
මෙතන නාරං වර්ග කීපයක් තිබුණා, දොඩම් වර්ග කීපයක් තිබුණා, හීන් නාරං වේලලා හදලා තිබුණා. ඊට පස්සේ අඹ වර්ග කීපයක් තිබුණා, ස්ට්‍රෝබෙරි, කරන්ස්, බෙරි මේ වගේ කීපයක්ම පළතුරු වර්ග එක එක රසට හදලා තිබුණා. මට දැන් කියනකොටත් කටට කෙල වුණනවා. ඒ තරම්ම රසයි. ඉතින් අපි ජපානයට එනකොටත් මේකෙන් ටිකක් අරගෙන ආවා. මාරම රස අච්චාරුවක් තමයි මේ පළතුරු වේලලා හදලා තිබුණ අච්චාරුව. අද දවසේ අමතක නොවන තැන තමයි අච්චාරු කඩේ. ඉතින් අච්චාරු කඩේත් එන්ජොයි කරලා හොඳටම රස විඳලා රස බලලා ඊට පස්සේ එළියට බහිනකොට මෙන්න වගේ ස්ට්‍රීට් එකේ සයිඩ් එකෙන් මියුසිකල් එකක් පටන් ගන්න තිබ්බා. ඉතින් ඒකත් එන්ජොයි කරලා අද දවසේ දිමා වෙනවා. ඉතින් ඊළඟ බ්ලොග් එකෙන් එන්නේ මැලේසියාවේ අපි දෙවෙනි දවසේ ඉඳන් මොනවද කරේ කියලා. ඉතින් ඒ බ්ලොග් එකත් අරගෙන එනකන් ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. බලන් ඉන්න ඊළඟට දවසේ ඉඳන් අපි මැලේසියාවේ මොනවද කරේ කියලා.